පසුගිය 29 වෙනිදා මොස්කව් වල ආරක්ෂක බියුරෝව ඉදිරිපිට නවත්තලා තිබුණු එරට ජනාධිපතිවරයා වන ව්ලාඩිමිර් පුටින්ට අයිති එහෙම නැත්නම් ව්ලාඩිමිර් පුටින් පාවිච්චි කරන වාහන පූල් එකේ නැත්නම් එයාගේ වාහන සංචිතයට අයිති ඊටාම මිලෙන් අධික ලිමෝසන් වර්ගයේ රථයක් පුපුරලා ගිහින් විශාල ගින්නක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව විවිධ ආයතන විවිධ මත පළ කරනවා. විවිධ කණ්ඩායම් විවිධ මත පළ කරනවා. බොහෝ දෙනා කියන්නේ මේක යුක්‍රේන හිතවාදී ඒජන්තවරුන්ගේ වැඩක් කියලා. සමහරු CIA එකට චෝදනා කරනවා. ඒ කොහොම වුණත් තවත් සමහරු කියනවා ජනතාවගේ විරෝධය උත්සන්න වෙලා තියෙන මේ මොහොතේ රුසියාවේ ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙනවා. මොස්කව් නගරයෙන් පිට ඈත ගම්මාන වල ජීවත් වෙන මිනිස්සු දැඩි දුප්පත්කමින් පෙළෙන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ ඒකාධිපති වර්ගයේ පාලනයක් අද තියෙන්නේ රුසියාවේ. කියන්නේ දිගින් දිගටම අයුතු විදිහට බලය පාවිච්චි කරගෙන විරුද්ධ පක්ෂ මර්ධනය කරගෙන මේ කරන ක්‍රියාවට බොහෝ රුසියානු ජනතාව විරුද්ධයි. ඉතින් ජනතාව නැගී සිටීමක් ආසන්නව තමයි තියෙන්නේ රුසියාවේ. ඒ වගේම තමයි බෙලාරස් රාජ්‍යයේත් ඒ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් තමයි ගෙනියන්නේ. අපි දකිනවා දැන් තුර්කියෙත් තියෙන තත්ත්වය. ඒ නිසා මේක මේ පුටින් ජනාධිපතිවරයාට අයිති මේ වාහනේ පුපුරා යාම සම්බන්ධව පිටිපස්සේ ඉන්නේ කවුරු වුණත් එරට තිබෙන ඇති වී තිබෙන ජනතා විරෝධය නම් සුළු කොට තැකිය හැකි දෙයක් නෙමෙයි. ඉතින් ඉතා නුදුරු අනාගතයේදීම යම්කිසි බල පෙරලියක් ඇති වෙන ලකුණු පෙන්눔 කරනවා යුරෝපයේ නැගෙනහිර යුරෝපයේ විශේෂයෙන්ම තුර්කිය ඒ වගේම බෙලාරස් රාජ්‍යය සහ රුසියාවෙත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද ජනාධිපතිවරයාගේ ඝාතන සැලැස්මක්ද එහෙම නැත්නම් ඒ රට ජනතාවගේ විරෝධය මොන ආකාරයකින් හරි පිට කිරීමක් එහෙම නැත්නම් ඇත්තටම ඒ රට ජනතාවගේ උත්සාහයක් මේ ජනාධිපතිවරයා ඝාතනය කරන්න රුසියානු ජනතාව ගත්ත උත්සාහයක් විරුද්ධ පක්ෂ කණ්ඩායම් ගත්ත උත්සාහයක්ද කියලා අපිට තාම කියන්න බෑ. ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වමින් තිබෙනවා මේ කාලේ මේ අවස්ථාව වෙන විට. ඉතින් රුසියානු ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව ඉතාම තදින් තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන පුද්ගලයෙක්. ඉදිරියේදී ඔහු තවත් තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙයි. ඒ කොහොම වුණත් කොයිතරම් ආරක්ෂාව තර කරගත්තත් ජනතා විරෝධය හමුවේ ඕනෑම පාලකයෙක්ට සිද්ධ වෙන්නේ සියල්ල අතහැර යන්නයි. ඉතින් අපි තවත් මේ වගේ බ්‍රේකින් නිවුස් එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න. බොහොමත්ම ස්තුතියි.